තුන්දිත පහදාගෙන එයාට කැපකොට පින් දෙන්න ඕන. සීපත් කළා. දැන් පන්සල් වල හාමුදුරුවෝ ඔය දානයක් දුන්නාම නිකම් පින් වාක්‍යයක් කියනවා ගාතාවක් කියනවා. කිසිම තේරුමක් නැහැ කිසිම හරයක් නැහැ. වචන ටිකක් විතරයි. නිකන් ගිරව් කියනවා වගේ ඔහේ කියන. මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න මේ පාර මාර්ගය පිළිවෙතයි මේ විවෘත කළා දෙන්නේ. මේක වැහිලා තිබුණේ. මේක වහලා ආගමෙන් වැහුවා. ආගමේ තියෙන වහන්දිනවා, පූජනවා, යද්දිනවා, පතනවා, මල් පූජා කරනවා, ධාතු බලසන බරක පෙන්නලා මිනිසුන් නමග යවනවා. අවසරයි අරිහතුන් වහන්සේ කැප කරලා ඉලක්ක කරලා පින් දෙන්නේ කොහොමද? දැන් ඇත්ත වශයෙන්ම දැන් තිරෝගුඩ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජුරවන්ට ඉස්සෙල්ලා දානයක් දීලා කැපකොට ඉලක්ක කොට පින් දුන්නේ නැහැ. පින් දුන්නේ නැතුවම තිරෝගුඩ සූත්‍රයේ තියෙනවා අර බිම්බිසාර රජුරවන්ගේ පෙර ඥාතීන් මාලිගාවේ නොයෙකුත් බහුභූතකම් නිකන් හොල්මන් කරයි කියලා. ඉතින් ඒ නිසා ඒ කැපකොට ඉලක්ක කොට පින් නොදුන්න නිසා එයාට පින් අනුමෝදන් කරන්න බැරි වුණා. ඒ ගමන බුදුහාමුදුරුවෝ ආයුෂරයක් දානයක් සකස් කරලන්න කියලා මේ බිම්බිසාර රජුරවන්ට කිව්වා උන්න මේ උදකං වට්ටං ඒබමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පෙති යතාවාරී වහාපූරා පරිපූර්ණන්තු සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පෙති. උපකප්පටි කැපකොට ඉලක්ක කොට එයාට නම් සඳහන් කරන්න ඕනෑට වෙනම නම් සඳහන් කළා තුන්දිත පහදාගෙන එයාට කැපකොට පින් දෙන්න ඕන. සීපත් කළා. මේ කරපු පින්කමෙන් මේ දෙන පින්කමෙන් එයාටත් යහපතක්. දැන් ඔය නිකන් කිසිම තේරුමක් හරියක් නැතුව ඔය ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෙහෙම නැත්නම් ඉතින් මේ ඥාති කිව්වට ඒක නිකන් වචන ටිකක් විතරයි. තමන්ගේ හිත තුන්සිත පහදා ගන්න ඕන. රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර සිතක් පවත්වාගෙන එයා ඉලක්ක කොට එයාට කැපකොට පින් දෙන්න ඕන. මේ පිනෙන් එයාවත් මුදවා නිදහස් කරන යහපත් චේතනාවෙන්. ඒ පින් බලාපොරොත්තු වන සියලු පරදත්ත උපජීවීන්ට මේ පින මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට උපකාර වේවා හේතු ආසනා වේවා කියන චේතනාව තමා කැපකොට පින් දෙන්නේ. එයාට ඉලක්ක කොට පින් දීම පැවරීම අනුමෝදන් කිරීම තමා කරන්න ඕනේ. එතකොට මේ ආත්මේ නම් නාමිකව පින් දෙන්න පුළුවන්ද? මේ ආත්මේ මේ අපි මේ જાතියේ අපි දැන් ජීවත්ව සිටින කෙනෙකුට ඔබ දෙන පිනෙන් මැඩක් නැහැ. පින් දෙන්න ඕන කාටද? මිය පරලොව ගිය දැන් අර විපාක අවස්ථාවක් විඳින අයට. එයාට පින් අවශ්‍යයි. එයාට පිනක් කරගන්න බෑ. දැන් ජීවත් වෙලා ඉන්න මිනිහෙකුට පින්කමක් කරගන්න පුළුවන්. පින කුසලයක් බවට පත් කරගන්නත් පුළුවන්. කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි කරන්න. නමුත් අර මිය පරලෝකීය භූතයෝ වුණ පෙරේතයෝ වුණ විපාක අවස්ථාවක් විඳින අයට පිනක් කරගන්නත් බෑ. කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි කරන්නත් බෑ. ඔබ දෙන පිනෙන් යැපෙනවා ඒගොල්ලෝ. ඒකයි පරලත් උපජීවීන් කියන්නේ. අනුන් දෙන පිනෙන් යැපෙන කියයි. අන්නේ වගේ අය සිහිපත් කොට චේතනාන්විතව එයාට කැපකොට ඉලක්ක කොට පින් දෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ මේ වෙනමම සූත්‍රයක් තිරෝගුඩ සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. ඒ අනුන් දෙන පිනෙන් එයා නොයිවසිල්ලෙන් බලා ඉන්නවා. දැන් අනේ මගේ පුතා මට පින් දෙනවා මට පින් දෙයි අනුමෝදන් කරයි මාව නිදහස් කරයි කියන චේතනාව. අන්නේ අයට ඉලක්ක කොට කැපකොට පින් දෙන්න ඕන පින් පවරන්න ඕන පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අයව මුදවා නිදහස් කරන චේතනාවක් තමන්ගේ හිතේ ඇති වෙන්න ඕන. ඒකයි කැපකොට ඉලක්ක කොට පින් දෙනවා කියන්නේ. එහෙම නැතුව නිකන් ඔය දැන් පන්සල් වල හාමුදුරුවෝ ඔය දානයක් දුන්නාම නිකන් පින් වාක්‍යයක් කියනවා ගාතාවක් කියනවා. කිසිම තේරුමක් නැහැ කිසිම හරයක් නැහැ. වචන ටිකක් විතරයි. නිකන් ගිරව් කියනවා වගේ ඔහේ කියනවා. ඔබ වහන්සේට දීර්ඝායස. හවස 6:55ට ඉඳන් අපේ බෝපිටිය සුමංගල හාමුදුරුවෝ ධර්ම දේශනාවක් කරනවා අද. ඒකටත් ඔබට කන් දෙන්න පුළුවන් හවස 6:55 ඉඳන් රාත්‍රී වෙනකම්. ඒ සියලු දේශනාවලට ඔබට කන් දෙන්නට පුළුවන්. ඒ සියලු දේශනාවල ඔබේ ධර්මඥානය මේ අනුසති වඩලා
මේ කර්ම ශක්තියෙන් මේ අනුසයෙන් මිදී නිදහස් වෙන මාර්ගයේ පිළිවෙත තමයි කවුරුත් දේශනා කරන්නේ. ඒක නිසා ඒ සියලු දේට කන් දෙන්න හොඳට ඔබේ ධර්මඥානය ඇති කරගන්න ඔබට මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න මේ පාර මාර්ගය පිළිවෙතයි මේ විවෘත කළා දෙන්නේ. මේක වැහිලා තිබුණේ. මේක වහලා ආගමෙන් වැහුවා. ආගමේ තියෙන වන්දිනවා, පූජනවා, යදිනවා, පතනවා, මල් පූජා කරනවා, ධාතු බලසන බර පෙන්නලා මිනිසුන් නොමග යවනවා. ඔය ඌරෙක්ගේ ඇට කෑලි ටිකක් ඉන්දියාවේ පෙප්පේ කියලා කෙනෙක් හම්බුණා කියලා ඒක පැහැදිලිව ඉතිහාසයේ තියෙනවා සුද්ධංගේ ඉතිහාසයේ. දැන් ඒවා කපිලවස්තු ධාතු, නිසක ධාතු කියලා දැන් ලංකාවට ගෙනල්ලා මේ මෝඩ උපාසකම්මලට පෙන්නලා නොමග යවනවා. ඒව තමයි අද ඔය සංනිවේදන මාල් ඔය තියෙනවනේ හිරු FM, සිරත FM, දෙරණාරම මේ තියෙන්නේ ඔය කරන්නෙම මේ මාකටිං. ඔය ධාතු ගෙනල්ලා ප්‍රදර්ශනය කළා මිනිස්සුන්ව නොමග යවලා කීයක් හරි හොයාගන්නවා. ඒවම තමයි කරන්නේ. ඒවා මේ දහමක් එහෙම නෙමෙයි. ඒවා මේ සංස්කෘතික ආගමක අංග. ඒවා නිවනක් නෑ. නිවන වැහෙන වැඩමයි ඔය තියෙන්නේ. කරන්නේ සියලු දේ නිවන වහන. ඔය ධාතු බලලා ධාතු බලන එක එහෙමනම් තන්ත්‍ර ධාතු උන්වහන්සේ තියෙනවනේ බුදුහාමුදුරන්ගේ. ආයේ ඒක 100%ම ෂුවර්නේ. ඒකට ගිහිල්ලා මන් ඉන්නේ. ඔව්. මොකටද මේ නිසක ධාතු අඳින්නේ යන්නේ කපිලවස්තුපුරේ ඌරෙක්ගේ ඇට කැල්ලක් අරගෙන. ඌරෙක්ගේ ඇට කැල්ලක් ගත්තේ කියලා ඒ පෙප්පේ කියන පුද්ගලයාගේ නම්බුරාම ඔක්කොම කැන්සල් කරලා එංගලන්තයෙන් මේ ලිපියක් නිකුත් කළා අන්තර්ජාලයේ තියෙනවා. මේ කපිලවස්තු ධාතු ඌරෙක්ගේ ඇට කැල්ල කියලා. දැන් අපේ මේ මෝඩ උපාසකම්මලා පේනව නේද ඔය හිරු FM එකේ මොකක්ද එකකින් පෙන්නන ඒවා. මේවා වැරදි වැඩ ඔක්කොම. හොඳයි එහෙනම් දැන් ඔබට විවේක අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ දැන් අපිට අපේ යුතුයකම ඥාති ධර්මයේ ඉටු කරන්න අවස්ථාව. බොහෝ දෙනෙක් ඔබේ ඥාතීන් නොයවසිල්ලෙන් බලා ඉන්නවා ඔබ දෙන පිනෙන් යැපෙන පිරිසක්. ඒ නිසා එයාට කැපකොට ඉලක්ක කොට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා එයාටත් යහපතක් කරන චේතනාවක් ඇතුව ඔබත් ණයෙන් මිදී නිදහස් වන චේතනාවක් ඇතුව මේ කැපකොට ඉලක්ක කොට පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝද සබ්බ සම්පatti සිද්ධියා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්‍ය. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වාසිතක් ශාන්තියක් සැලසේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී අනුස්සති වඩමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු ආසනා. හේතු ආසනා